ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි රෙසින් වලට ගන්න මෝල්ඩ් එකක්. ඒ කියන්නේ ඔයාලා අලුතෙන්ම පැකින් කඩලා ඉටිකොලේ කඩලා ගන්න මෝල්ඩ් එකක් නෙමෙයි. පාවිච්චි කරපු මෝල්ඩ් එකක් කොහොමද පිරිසිදු කරගන්නේ කියලා තමයි ඊළඟට කියලා දෙන්න හදන්නේ. මේ තියෙන මේ මෝල්ඩ් එක. දැන් අපි බලමු මේ මෝල්ඩ් එක කොහොමද පිරිසිදු කරගන්නේ කියලා. මෙන්න මේ වගේ මුලින්ම අපිට පුළුන් කෑල්ලක් ඕන වෙනවා. මේ පුළුන් කෑල්ලට මේ විදිහට සැනිටයිසර් ටිකක් අරගෙන සැනිටයිසර් ගන්න ඕන වර්ගයක් මොනවත් නැහැ. ඔයාලට පිටකොටුවෙන් හරි ෆාමසි එකකින් හරි ඔයාලට මේ සැනිටයිසර් එකක් ගන්න පුළුවන් කැමති වර්ගයකින්. අරගෙන මෙන්න මේ විදිහට මෝල්ඩ් අතර හොඳට පිරිසිදු කරගන්න ඕනේ. පුළුන් කෑල්ලට සැනිටයිසර් ටිකක් දැම්මම සම්පූර්ණ මෝල්ඩ් එකම හොඳට පිරිසිදු වෙනවා. මේ විදිහට ඔයාලට පුළුවන් මෝල්ඩ් එකේ තියෙන දූවිලි කුණු මම ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ කොච්චර මේ ඩස්ට් එකක් මේ මෝල්ඩ් ඇතුලේ රැඳෙනවද කියලා. අපිට ඇහැට පේන්නේ නැති විදිහේ ඩස්ට් එක ගොඩාක් තියෙනවා. ඊළඟට මම පෙන්නන්න හදන්නේ මෝල්ඩ් එකේ තියෙන රෙසින්. ඒ කියන්නේ මේ මෝල්ඩ් එකේ තැනින් තැනට රෙසින් වැටිලා තියෙන්න පුළුවන්. ඒ රෙසින් වැටිලා තියෙන රෙසින් කොටස් අයින් කරගන්න විදිහ. ඉතින් මේ විදිහට ඔයාලට පහසුවෙන්ම රෙසින් අයින් කරගන්න පුළුවන්. ඒකට මුලින්ම අපිට අවශ්‍ය වෙනවා ටේප් එකක්. මේ සෙලෝ ටේප් එකක් මේ ගන්න. ඉතින් මේ සෙලෝ ටේප් එකෙන් ඔයාලට පොඩි කොටසක් කපාගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෝල්ඩ් එක උඩ තිය ගන්න තියෙන්නේ. එතකොට මේ රෙසින් කොටස් ගැලවිලා ටේප් එකට එනවා. ඉතින් මේ ක්‍රමෙත් ඔයාලට හරිම පහසුවෙන් මේ මෝල්ඩ් එකේ තියෙන රෙසින් ඉවත් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ ටේප් එකට ගැලවිලා එනවා රෙසින් කොටස් ගොඩක්. ඉතින් ඔයාලා මේවා try කරලා බලන්න මේ විදිහට.
ඔයාලට පේනවා ඇති දැන් මෝල්ඩ් එක අර අලුතෙන් ගත්ත මෝල්ඩ් එකක් වගේම තියෙනවා හොඳට. ඉතින් මේ විදිහට ඔයාලටත් පිරිසිදු කරගන්න පුළුවන්. මේ පේනවනේ තියෙන ඩස්ට් එක කොච්චරද රෙසින් කොච්චර තියෙනවද කියලා මේ මෝල්ඩ් එකක් ඇත්තටම ඔයාලට හරිම පහසුවෙන් පිරිසිදු කරගන්න පුළුවන් පොඩි වෙලාවකදී මෙන්න මේ විදිහට. මේ මෝල්ඩ් එක පාවිච්චි කරනවා නම් තමයි ඔයාලට අනිවාර්යයෙන්ම ඩ්‍රිල් එකක් ඕන වෙන්නේ. මොකද මේකේ අර හිල් හදන විදිහට නෙමෙයි මෝල්ඩ් එක තියෙන්නේ.